අයිබෝවන් ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්න ලෑස්තිලා ඉන්නේ එදා කියලා තිබු පාඩමේ දෙවෙනි කොටස. එතකොට මේ ගාන හොඳට බලන්නකෝ. නිල් රතු සහ සුදු තොප්පි පැළඳගත් ළමයි 28 දෙනෙක් පිළිවෙලින් පේලියට සිටගෙන සිටිති. 19 වන ළමයා පැළඳ සිටින තොප්පියේ වර්ණය කුමක්ද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට අපි මේ ගාන හදන්න කරන්න ඕනේ 19 වන ළමයානේ අපි වෙනුනේ 19 බෙදනවා 1යි 2යි වර්ණ 3යි. වර්ණ 3යි අපි 19 බෙදනවා 3. එතකොට නිල් රතු සුදු මම අංක දාපු හැටි මතක ඇති කියලා වලට හිතනවා. මට හිතෙනවා 1 2 බිංදුව කියලා තමයි අපි මේවට අංක දාගත්තේ. එතකොට ළමයි 28 දෙනෙක් අතරින් 19 වෙනි ළමයානේ හොයන්න කියන්නේ. එතකොට අපි බෙදන්න ඕන 19 තමයි 3ෙන් බෙදන්න ඕනේ. එතකොට 6 වරක් 3 18යි එකක් ඉතිරි. එහෙනම් 19 වන ළමයා පැළඳගෙන සිටින තොප්පියේ වර්ණය මොකද්ද? නිල් වර්ණය. අපි 19 3ෙන් බෙදුවට පස්සේ අපිට ඉතිරි වෙන එකක්. එතකොට අපි මේ වර්ණ තුනට දාගත්තා නිල් රතු සුදු කියලා. වර්ණ තුනට දාගත්තා 1 2 බිංදුව කියලා. එතකොට ඉතිරි වෙන්නේ එක නම් එකට අදාළ වර්ණය වෙන්නේ නිල් වර්ණය. එතකොට 19 වන ළමයා පැළඳ සිටින තොප්පියේ වර්ණය වෙන්නේ නිල්. ඒ වගේම ඊළඟ ගානක් බලමුකෝ. ළමයි 47ක් සිටින පේලියක මාරුවෙන් මාරුවට ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් වැගින් සිටී. ඉන්නේ කවුද? ගැහැණු ළමයයි පිරිමි ළමයයි. මුලින් සිටින්නේ පිරිමි ළමයෙකු නම් එම පේලියේ සිටින ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් සංඛ්‍යාව පිළිවෙලින් තමයි අපෙන් අහන්නේ. ඉස්සෙල්ලම ඉන්නේ කවුද? පිරිමි ළමයෙක්. එතකොට ඊළඟට ඉන්නේ කවුද? ගැහැණු ළමයි. පේලියේ ඉන්න ඔක්කොම ළමයි 47ක්. මේ 47 බෙදන්න ඕනේ ඉන්නේ ගැහැණු පිරිමිනේ. ඒකට බෙදන්න ඕනේ දෙකෙන්. දෙකෙන් බෙදුවට පස්සේ 47 දෙකෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා 4 2 ඒවා 2යි, ඒවා 2 4යි. ඉතින් ආය 7ට 3යි, 3 2 6යි ඉතිරි වෙනවා එකක්. මේ 23 වෙන්නේ මේ පැත්තට 23යි මේ පැත්තට 23යි. එතකොට එකක් ඉතිරි වෙනවනේ. එතකොට ඒ ඉතිරි වෙන එක අපි දා ගන්න ඕනේ. මේ පේලියේ පළවෙනියට ඉන්නේ පිරිමි ළමයිනේ. ඒකට තමයි අපි මේ එක ඉතුරු වෙන එක එකතු කරගන්න ඕනේ. තේරුණාද? දැන් මේ 44 ගැහැණු පිරිමි දෙගොල්ලන් ඉන්නේ. ඒතර අපි ඒක දෙකට බෙදනවා. දෙකට බෙදුවම 23 23 ලැබෙනවා අපිට සමානව. එතකොට 23 23යි මේ ඉතිරි වෙන එක එකතු වෙන්නේ පිරිමි ළමයි ගොඩට. 23යි කියන්නේ එහෙනම් 24යි 23යි. අපෙන් මේ ප්‍රශ්නේදී අහන්නේ හොඳට කල්පනාවෙන් උත්තර ලියන්න. මේ වගේ වෙලාවක අපිට උත්තර තියෙන්න පුළුවන් මේ විදිහටම. දැන් අපි උත්තරේ ගන්න පිළිදේ පිරිමි 24යි ගැහැණු 23යි. උත්තර අංකයක් විදිහට තියෙන්න පුළුවන් 24යි 23යි කියලා අංක. හැබැයි මේ ප්‍රශ්නේදී අහන්නේ හොඳට බලන්න ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් ගණන පිළිවෙලින් කියලා. ඉස්සෙල්ලම ගන්න ඕනේ කවුරුද? ගැහැණු ළමයි. ගැහැණු ළමයි 23යි පිරිමි ළමයි 24යි. ඔන්න ඔය වගේ අවස්ථාවල අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. මේ විදිහේ ගැටලු විසඳද්දී දැන් අහලා තියෙන විදිහට ගණන පිළිවෙලින් උත්තර දෙන්න ඕනේ. ඊළඟ ගාන බලන්නකෝ. රතු කොළ සහ නිල් යන රටාවට කොඩි වැලක ඇති කොළ සහ නිල් කොඩි සංඛ්‍යාව 21කි. එහි තිබිය හැකි මුළු කොඩි සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. එතකොට වර්ණ මොනවද? රතු, කොළ, නිල්. ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ කොළයි නිලුයි කොඩි සංඛ්‍යාව තමයි 21යි කියන්නේ. එතකොට මේ 21ත් අපි බෙදන්න ඕනේ දෙකෙන්. 21 දෙකෙන් බෙදුවාම 1යි. ඊට පස්සේ 2යි, බිංදුවයි, එකට නැහැ, බිංදුවයි. ඊට පස්සේ බිංදුවයි, ඉතිරි 1. එතකොට එනම් මම ඉස්සෙල්ලා කරපු විදිහටම කරගන්න ඕනේ කොළ පැත්තට 10යි, නිල් පැත්තට 10යි. මේ ඉතිරි වෙන එක එකතු කරනවා මෙන්න මෙතෙන්ට. 11යි, 10යි. එතකොට අපෙන් අහන්නේ මුළු කොඩි සංඛ්‍යාවනේ. එතකොට කොළ පාට කොඩි 11යි, නිල් පාට කොඩි 10යි. එතකොට මේ කොඩි පෙළේ තිබිය හැකි මුළු කොඩි සංඛ්‍යාව අපෙන් අහනවා. එතකොට රතු කොඩිත් තියෙන්න ඕනේ එහෙමනම් 11ක්. කොළ පාට කොඩි
11ක් නම් රතු කොඩි 11යි. කොළ පාට කොඩි 10ක් නම් රතු පාට කොඩි 10යි. දැන් එතකොට මේ කොඩි වලේ සම්පූර්ණ කොඩි ගාන කීයද? 11යි 11යි 10යි කියන්නේ 32යි. සම්පූර්ණ කොඩි සංඛ්‍යාව 32යි. ඒකට මේ වගේ ඉතින් කොඩි ගොඩක් තියෙන වෙලාවක අපිට මේක උත්තරේ නිවැරදි බලන්න ඉතින් ලියලා බලන්න බෑ. මම ඔයාලට කියලා දෙන්නම්කෝ තව ක්‍රමයක්. එතකොට අපි හිතමු මුළු කොඩි වලේ තියෙන මුළු කොඩි සංඛ්‍යාව 21යි. හරිද? 21 වෙලාවක අපි බලමු රතු කොළ නිල්. මම මේ කියන රටාව වෙනවද බලමු. ඒ කියන්නේ පළවෙනි දෙක එකම සංඛ්‍යාවක් අන්තිම එක එකක් අඩු සංඛ්‍යාව වෙනවද කියලා බලමු මේ 21ක් කියන වෙලාවක. ඊට පස්සේ ඔන්න අපි 21ට වෙනකන් අංක දාගෙන 1 2 3 4 5 6 7 8 9 10 අපි මේක 20ක් කියලා ගමුකෝ. 11 12 13 14 15 16 17 18 19 20 රතු කොළ නිල් 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 රතු කොළ නම්බර් 1යි දැන් කොඩි ගණන් කරලා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි රතු පාට කොඩි කීයද 7යි එතකොට බලමු කොළ පාට ඒවා 1 2 3 4 5 6 7යි දැන් ඔයාලට පේනවද රතු කොළ නිල් අන්තිම එක 1 2 3 4 5 6 නිල් පාට කොඩි 6යි පේනවද මේ පළවෙනි කොඩි දෙක එකම සංඛ්‍යාවක් අන්තිම එක ඊට එකක් අඩු සංඛ්‍යාවක් ඔන්න ඔහම තමයි මේ ජාතිය ගැටලු විසඳන්නේ තවත් මේ වගේ තවත් ගණිත ගැටලු වර්ගයකින් ඔයාලා හම්බ වෙන්නකම් ඔයාලා හැමෝටම ආයුබෝවන්